මේගොල්ලන්ගේ ඉන්නවා එක්කෙනෙක් මෙන්න මෙහෙම. එයාගේ නම තමයි මෙන්න මේක. මොනවද? ටියුරිටොප්සිස් ඩෝනි. මහින්ද්‍ර සිංහ ඩෝනි නෙමෙයි. මෙයා ඩෝනි කෙනෙක්. හරිද? මෙයාගේ මෙන්න මේ වගේ වැඩක් තියෙනවා. මෙයා ජීවිත කාලය තුල ඉන්නේ දැන් අපි කතා කරානේ ඒගොල්ලන්ගේ මිරිස් ආකාරය. මෙන්න මේ වගේ තමයි මෙයා ඉන්නේ. හරිද? මෙයා මෙහෙම ඉන්නවා. දැන් මෙහෙම ඉද්දි මෙයා කාලයත් එක්ක මෙයා ටිකක් වයසට යනවානේ. එතකොට මෙයා ටිකක් කාල ගිහලා දුර්වල වුණාට පස්සේ මෙයාගේ සෛල මෙන්න මේ වගේ දෙයක් බවට පත් කරගන්නවා. නිකන් ලාවල් ස්ටේජ් එකක් වගේ. නිකන් අපි හිතමුකෝ මේගොල්ලන්ගේ කලල විකසනයේ ආරම්භක ස්ටේජ් එකේ සෙල්ස්. දැන් අපි බලන්නකෝ අපි දැන් සංසේචනය වුණාට පස්සේ ඉස්සෙල්ලාම හදනවනේ අපේ යුක්තාණුව. යුක්තාණුව කියන්නේ එහෙම විශේෂණය වෙලා නැහැ නේ, නැත්නම් විභේදනය වෙලා නැහැ නේ. තනි සෛලයක් නේ. ඊට පස්සේ ඒක මොරුලාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක මොරුලාව කලලයක් බවට පත් වෙද්දීනේ අපේ සෛල විභේදනය වෙන්නේ. එක එක සෛල බවට විභේදනය වෙනවා. හිතන්නකෝ අපේ දැන් ආරම්භක සෛල ඔක්කොම එක වගේ සෛලනේ තියෙන්නේ අපේ ඇඟේ. තනි සෛලේ ඒක එක එක සෛල වලට විභේදනය වෙනවනේ. හිතන්නකෝ සමහරක් සෛල ස්නායු පද්ධතිය හදනවා. විභේදනය වෙනවා. නැත්නම් විකසනය වෙනවනේ. සෛල බවට විකසනය වෙනවනේ. හරිද? එතකොට මෙයාගෙත් ඒ වගේ ආරම්භක සෛල පස්සේ වෙන වෙන පද්ධතිවල තියෙන වෙන සෛල බවට විකසනය වීමක් සිද්ධ වෙනවා. හැබැයි අපිට කරන්න බැරි දෙයක් මෙයාට කරන්න පුළුවන්. ඒ මොකද්ද? මෙයාට පුළුවන් මෙහෙම විකසනය වෙච්ච සෛල. මෙහෙම ඒ කියන්නේ එක එක විදිහට විකසනය වෙච්ච සෛල ආපහු ආරම්භක ස්ටේජ් එකට ගන්න. ඒ කියන්නේ විකසනයේ නොවු සෛලයක් බවට පත් කරගන්න. අන්න ඒ වගේ වැඩක් මෙයාට කරන්න පුළුවන්. මෙයා මෙතනදී කරගන්න මේ වගේ වැඩක්. ඒ කියන්නේ මෙයා වයසට ගියාට පස්සේ ආපහු අර සෛල ආරම්භක ස්ටේජ් එකේ සෛලයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්නේ? මෙයා යනවා කෙලින්ම මුහුදු පත්වලට. මෙන්න මේ සෛල කෙලින්ම මුහුදු පතුලට යනවා. මුහුදු පතුලට ගිහිල්ලා හදා ගන්නවා මෙයාගේ මෙන්න මේ රූපාකාරය. මෙන්න මේ ස්ටේජ් එක. ගිහිල්ලා මෙන් පැලවෙනවා. මොකද්ද මේ ස්ටේජ් එක? අපි පොලිප් කියලා කිව්වේ. මොනවද? මෙයාගේ බුහුබාකාරය මෙයා හදා ගන්නවා. බුහුබාකාරය. බුහුබාකාරය. දැන් මේ හිටියේ මෙඩුසා ආකාරයනේ. මේ මෙඩුසා ආකාරය. ඒතර බුහුබාකාරයේ බවට පත් වුණා. ඊට පස්සේ මොකද මේ මෙයාමයි මේ සෛල ගිහිල්ලා මෙහෙම මුහුදු පතුලේ බුහුබාකාරය හදාගත්තා. ඊට පස්සේ මේකේ වර්ධනය වෙනවා ආපහු මෙන්න මේ වගේ ඒවා. මේ වගේ මෙඩුසා ආකාර මෙහෙම වර්ධනය වෙනවා. මේ බලන්න. මෙහෙම වර්ධනය වෙනවා. ඊට පස්සේ මේක ආපහු ගැලවිලා ගිහිල්ලා මේ වගේ මෙඩුසා පිටපත් හදනවා. ඒ කියන්නේ මෙතන එකක් නෙමෙයි මෙයාට ගොඩක් හදන්න පුළුවන්. හැබැයි ටෙක්නිකලි මේ තිබ්බ සෛලෙමනේ මේ තිබ්බ ජීවියාමනේ ආපහු මෙයා බවට පත් උනේ. ඒ කියන්නේ මෙයා කොයි වෙලේවත් මෙයාගේ ජීවන චක්‍රය ඇතුලේ මෙයා මැරුන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම මෙයාට කියන්නේ ඉමෝටල් ජෙලිෆිෂ් කියලා. ඒ කියන්නේ මෙයා තමයි මැරෙන්නේ නැති ජෙලිෆිෂ්. සාමාන්‍ය ජීවත් වෙනවා නම් වැඩි කාලයක් මෙයා තමයි මේ ලෝකේ වැඩිපුරම ජීවත් වෙන සත්වයා. සත්ත්ව ලෝකේ. මෙයා එතකොට මැරෙන්න පුළුවන් විදි මොනවාද? මෙයා මැරෙන්න පුළුවන් විදි තමයි තව මොකෙක්ගේ හරි විලෝපිකයෙක්ගේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම මැරෙන්න පුළුවන්. නැතුව අර අපි වගේ වයසට ගිහිල්ලා මැරෙන්නේ නැහැ. ඉතින් මෙයාගේ මේ තියෙන ටෙක්නික් එක හොයාගත්තොත් මෙන්න මේ මෙතනදී කරන්න පුළුවන් ටෙක්නික් එක හොයාගත්තොත් එහෙම අපිට මේකට අපි ඒ කාලේ කිව්වේ මෙහෙම ජීවන චක්‍රයේ අර එකිනෙකට වෙනස් රූපාකාර දෙකම පෙන්වද්දී අපි ගෝ එකට පරම්පරා ප්‍රත්‍යාවර්තනය. මොකද්ද පරම්පරා ප්‍රත්‍යාවර්තනය. හැබැයි මේකෙදි නම් මේකේ රිසර්ච් ආටිකල්ස් වල තියෙන්නේ මෙයා ට්‍රාන්ස් ඩිෆරන්ෂියේෂන් කියලා. ට්‍රාන්ස් ඩිෆරන්ෂියේෂන් කියලා තියෙන්නේ. ඉතින් ඒකේ සිංහල තේරුම නම් මොකක්ද කියලා දන්නේ නැහැ. අපි ඒ කාලේ සිලබස් එකේ ඉගෙන ගද්දි මේගොල්ලන්ගේ ඉගෙන ගත්තා මේගොල්ලන්ගේ ජීවන චක්‍රය ඇතුලේ පරම්පරා ප්‍රත්‍යාවර්තනය කියලා එකක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මෙයා ටෙක්නිකලි මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැති ජෙලිෆිෂ් කෙනෙක්.